හරි හැමෝටම සුබ දවසක්. ඉතින් මම අද කතා කරන්න යන්නේ මම කලින් කරා forex market එකට අදාළව broker කෙනෙක් ගැන. ඒ තමයි XM trader කියන broker. ඉතින් ඒ broker ගැන කතා කරලා ඉවර. ඒ වීඩියෝ එක නොබලපු කෙනෙක් ඉන්නවා නම් බලන්න බැරිච්ච කෙනෙක් ඉන්නවා නම් මම පළවෙනි link එක දාලා තියෙනවා. ඒකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලලා මේකත් බලන්න එන්න. එතකොට අද මම කතා කරන්න යන්නේ හැමෝම දන්න cryptocurrencies වලට අදාළව. ඉතින් දැන් තියෙන ආසියාවේ තියෙන හොඳම exchange එක. එහෙම නැත්නම් Binance ඉතින් ඔයාලා දන්නවා ඇති. Binance එක තමයි මේනකොට හොඳම high rating වල තව තියෙන කියන්නේ ගොඩක් app තියෙනවා. ඉතින් ආසියාවේ හොඳම exchange එක විදිහට තේරලා තියෙන Binance එක. ඉතින් Binance එකේ අපිට ගොඩාක් හොඳ event දෙනවා. එතකොට gift හම්බ වෙනවා. ඒ වගේ ලොකු දේවල් ප්‍රමාණයක් අපිට ඒ කට්ටිය දෙනවා free. එතකොට මේකෙන් free earn කරන්නත් පුළුවන් කාට හරි කිසිම deposit එකක් කරන්න නැතුව earn කරන්න පුළුවන්. ඉතින් අපේ සල්ලි නැත්නම් deposit එකක් දාගෙන මේකේ free earn කරන්නත් පුළුවන්. තව දෙයක් තමයි දැන් අපි පාවිච්චි කරන්නේ දැන් මම පාවිච්චි කරන්නේ නැත්නම් මේ Binance එක ගොඩාක් දේවල් Binance trading කරනවා. ඊට අමතරව මම පාවිච්චි කරනවා මේක සාමාන්‍ය ඩිජිටල් කරන්නේ බැංකුවක් විදිහට තමයි අපි පාවිච්චි කරන්නේ. මොකද ගොඩක් දෙනෙක් ලෝකේ දැන් එක පිටරට කට්ටියත් එක බිස්නස් හරි මොනවා හරි ගණන්දුනක් කරද්දී ඒ කට්ටිය අපිට ඩොලර්ස් ගෙවන්නේ වෙන ක්‍රමයකට. ඒ කියන්නේ මේ වොලට් එකක් තියෙන්න ඕන අපි ළඟ. ඩිජිටල් වොලට් එකක්. ඉතින් ඒකට තමයි ඒ කට්ටිය කියන්නේ ඩොලර්ස් වලින් ඒ කට්ටිය කියන්නේ coin එක. cryptocurrencies එක. ඒ කියන්නේ USDT කියන coin එකෙන් තමයි ඒ කට්ටිය අපිට ගෙවන්නේ. ඉතින් එහෙම වෙනකොට මේක ගොඩක් වටිනවා. මොකද හේතුව තමයි දැන් අපි මේ වගේ දෙයක් පාවිච්චි කරනකොට දැන් මේකේ ගොඩක් දේවල් තියෙනවනේ කතා කරන්න. මේ Binance කියන්නේ ගොඩාක් හොඳ ඉන්වෙස්ට්මන්ට් ප්ලැට්ෆෝම් එකක් වගේම ස්පොට් ට්‍රේඩින් තියෙනවා, ෆියුචර් ට්‍රේඩින් තියෙනවා, එතන ඔප්ෂන් තියෙනවා. ඉතින් මේ වගේ ප්ලැට්ෆෝම් වල හොඳ earning එකක් වෙනවා. හොඳට සල්ලි හොයන්න පුළුවන්. ඒකට හේතු තියෙනවා. මේ වගේ දේවල් කරන කට්ටිය ඉන්නවා. ඒකට මම කරනවා. තව ගොඩක් කරපු ප්‍රසිද්ධ කට්ටිය ඉන්නවා. හොඳට දියුණු වෙලා තැනකට ආපු කට්ටිය ඉන්නවා. ඉතින් මේ දේවල් අපිට මෙච්චර දේවල් දීලා තියෙද්දි සමහර කට්ටිය මගේ අහනවා මේක සූදුවක්ද කියලා. ඉතින් මේක සූදුවක් නෙවෙයි. ඔයාලට කියන්න තියෙන්නේ ඔයාලා එහෙම හිතාගෙන හරි ඒ ගැන පසුතැවෙනවා මාත් මේක කරන්න ඕනේ කියලා හිතලා නතර වෙනවා. එහෙම වෙනවනම් ඉතින් ඔයාලා පව් ඇත්තටම. හරිද? දැන්වත් අර එන ට්‍රැක් එකට වැටෙන්න මන්නම් කියන්නේ. වයස කොච්චර වුණත් කමන්නේ අර අලුත් විදිහට හිතලා අලුත් ට්‍රැක් එකට දැන්වත් වැටෙන්න. මොකද අර පරණ දේවල් පස්සේ අටපහේ ජොබ් එකට තාමත් නැහිගෙන වැඩ කරනවා නම් මේ වගේ දෙයක් ඉගෙන ගන්න. ඉතින් මේ වගේ දෙයක් අල්ලගත්තා කියන්නේ ගොඩ ඊසි. දවසේ හොයන රුපියල් 3000ද 5000ද ඔයාලට විනාඩි 5ක්වත් යන්නේ නැහැ මේකෙන් හොයන්න. ඉතින් ඒ දේ හරියට ඉගෙන ගන්න ඕනේ. එහෙම නැතුව කරන්න බෑ. හරි. එච්චර කතා වුණේ නෑ. අපි යමු Binance එකට. දැන් ඉතින් Binance එකේ ඉන්නේ මෙන්න මෙතන මම අද මුලින්ම කතා කරනවා මෙන්න P2P සේවිස්. කියන්නේ මේක ටික දීලා තියෙනවා මෙන්න P2P සේවාව. දැන් P2P හරහා අපි මෙතනදී මම ගන්නවා දැන් මට ඕනේ USDT ගන්න ඕනේ කියලා හිතන්නකෝ. ඒ ගන්න ඕනේ නහම මම USDT එකක් අද වෙනකොට 303.90යි. ඒක සෙල් කරනකොට අපිට කීයක් දෙන්නේ? 354යි. කෙලිම 354යි. සෙල් කරනකොට බයි කරනකොට 303යි අපිට වෙනනේ. මෙතන මට ඕනේ මම මෙතන වෙනස් කර ගන්නවා USDT ප්‍රමාණයට. ඔන්න මට ඕනේ USDT 50ක් ගන්න. කීයද? 15194යි. කියන්නේ 15195ක් වගේ ගන්නකොට මට ඩොලර් 50ක් ගන්න පුළුවන්. ඒකට ඕකම සෙල් කරන්න ඕනේ මට අනිත් පැත්තට ඩොලර් 50ක් සෙල්. එතකොට සෙල් කරනකොට අපිට හම්බ වෙනවා කීයද? 17700ක්. ඔයාලට තේරෙනවා ඇති නේද? එතකොට පොඩි වෙනසක් වෙලා තියෙනවා. එතකොට සෙල් කරනකොට තවත් දෙයක් තමයි දැන් අපි 15000කින් අරගෙන අපි සෙල් කරන්නේ මේ 15000 ගත්ත USDT 50 නෙවෙයිනේ අපි සෙල් කරන්නේ. අපි 15000 USDT 50ක් දාගෙන අපි මේ 50න් යම් USDT ප්‍රමාණයක් earn කරනවා 50න්. ඉතින් කියන්න බෑ 50ක් තියාගෙන 50ම ලොස් වෙන කට්ටියක් ඉන්නවා. ඒ අතරේ 50න් 500 level එකට වගේ ගිහිල්ලා withdraw එකක් දාන්නත් පුළුවන්. ඉතින් අන්න ඒ වගේ තමයි platform එක තමයි මේ P2P කියන්නේ. P2P එක ඇතුලේ කරන්න පුළුවන් දේවල් ගොඩක් තියෙනවා. තව ඒතර මේකේ අපිට තියෙන reward තියෙනවා. මේ තමයි ඔයාගේ යාළුවෝ මේකට හඳුන්වලා දීලා යාළුවන්ගේ referral මේවා එක තියෙනවා. එතකොට තව ගොඩක් දේවල් තියෙනවා. මේකයි auto investment එතකොට ඒ වගේ ගොඩක් දේවල් මේ කට්ටිය අපිට දීලා තියෙනවා මේ Binance එකේ earn කරන්න. එතකොට මේකේ එක games තියෙනවා. ඒ games වලටත් අපිට ඉතින් මේ තියෙන pool එක තියෙනවා. අපිට දැන් එක ඒවට ඔට්ටු තියන්න පුළුවන්. ඒ වගේ තියෙනවා. මේක කියන්නේ එහෙම කරන කෙනෙකුට ඒකත් කරන්න පුළුවන්. එතන මේ lunch pool තියෙනවා. මේ වගේ අලුත් coin list වෙනවානේ. ඒ coin වලට අදාළව අපිට
ඒ කට්ටිය සාමාන්‍ය අලුතෙන් coin එකක් ආපම Binance එකෙන් ඒකේ stake කරනකොට coin 10000ක් 5000ක් එහෙම ගාණක් ලබා දෙනවා. සාමාන්‍යයෙන් BNB හරි FDUSDT හරි stake කරනකොට ඒ කට්ටිය වෙනම ඒකටත් ගෙවනවා. ඒ වගේ ඔප්ෂන් ටිකකුත් අපිට මේකේ දීලා තියෙනවා. ඒතකොට ඒ ටික තමයි මට කියන්න තියෙන්නේ. අපි එතකොට මේකේ දැන් මේ රෙජිස්ටර් වෙන කෙනෙක් හෝ කවුරු හරි දැන් මේ වීඩියෝ එක බලන කෙනෙක් අනිවාර්යෙන් මේක Binance එකට ගිහිල්ලා Binance එකේ රෙජිස්ටර් වෙනවා. මම රෙජිස්ටර් වෙන ලින්ක් එක පල්ලෙහින් දාලා තියෙනවා. ඒකෙන් රෙජිස්ටර් වෙන්න ගිහිල්ලා අනිවාර්යෙන් මාව කන්ටැක්ට් කරගන්න. එතකොට මම ඔයාව ගයිඩ් කරනවා ඉදිරියට මේක කොහොමද කරගෙන යන්නේ මොන වගේ දෙවින්ද අපි ඉස්සරහට කතා කරන දේවල් ඔක්කොම ඔයා දැන් මට අනිවාර්යෙන් මාව කන්ටැක්ට් කරගන්න. මගේ නම්බර් එක දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් එකේ. එතකොට ටෙලිග්‍රෑම් නම්බර් එක ටෙලිග්‍රෑම් මැසේජ් එකක් හෝ WhatsApp මැසේජ් එකක් දාන්න මේ කියන්නේ account හදාගන්න වට වෙරිෆයිඩ් කරගන්න බැරි වුණොත් මොනම හරි ප්‍රශ්නයක් ආවොත් ඔයාලට කතා කරන්න මම අනිවාර්යෙන් ඔයාව පර්සනල් ගයිඩ් කරනවා. හරි. එතකොට Binance එකේ මෙතන පළවෙනිට අපිට දකින්න තියෙන home එක, මෙතන market එක, මෙතන තියෙන trade දාන්න මොනවද spot අනමනයි වටියේ මෙතන තියෙන future trading, මෙතන spot trading තියෙනවා. ඊට පස්සේ asset තියෙනවා. මේ අතරත් අපිට තියෙනවා wallet. හරි. future funding spot ඒ වගේ wallet ප්‍රමාණයක් තියෙනවා. ඉතින් මෙතනදී මේ පෙන්නන්නේ මම පොඩි සත ගානක් තියෙන මගේ මම තිබුණ සල්ලි withdraw කරලා තියෙනවා. දැන් මට මේකත් ආපහු redeem කරන්න පුළුවන්. ඒ වගේ තමයි PNL එක නම් මේ account එකේ PNL එක මෙතන පොඩි loss එකක් තියෙන එක. හරි. එහෙනම් හැමෝටම සුබ දවසක්. මම ඊළඟ වීඩියෝ එකේදී හම්බෙමු.